මම ජනිත් මාත් සිනලි මම මගේ දක්ෂතාවලින් චුට්ටක් කියන්නම්. අපි ඔයාට හිසනම ගෞරව කරනවා. මේ මම දැන් කතා කරන්න යන දේ ලංකාවේ ස්කූල් සර්කිට් එකේ ගොඩක් කට්ටියට වෙන දෙයක් තමයි. උදේට ටීචර්ස්ලට පන්දම් අල්ලන කට්ටියටයි ස්පෝර්ට්ස් කෝචර්ස්ලට තෑගි දෙන කට්ටියටයි ඒකත් එක්ක හැමදාම උදේට ගිහලා ඇසෙම්බලිට ගිහලා ඊට ටීචර්ට හැක් ගාලා hina වෙන එකටයි මේ වගේ කට්ටියට ගොඩක් ලංකාවේ මේ වගේ සිද්ධ වෙනවා. ලංකාවේ ජීවත් වුණා කියන්නේ ඔයා වෙන්න පුළුවන්, ඔයාගේ අම්මා වෙන්න පුළුවන්, අයියා වෙන්න පුළුවන්, අක්කා වෙන්න පුළුවන්, මල්ලි වෙන්න පුළුවන්, නංගි වෙන්න පුළුවන්, ඔයාගේ දුව පුතාට වෙන්න පුළුවන්, ඔයාටත් වෙන්න පුළුවන් මේ වගේ දෙයක්. මේ වගේ දක්ෂ 3 times national junior champion, Commonwealth Girls champion, Asian Games වල pre-quarter finals ගිහිල්ලා ඒකත් එක්ක මේවා ඔක්කොම ලංකාවේ කරලා දිනලා Commonwealth වලට ගියා කියන්නේ ඉස්කෝලේ එයාට no competition. මේ වගේ දක්ෂ, මේ වගේ නම ගිය, මේ වගේ ජාතික මට්ටමින් නම ගිය, මේ වගේ international level එකේ ශ්‍රී ලංකාවේ නම ගෙනිච්ච කෙනෙක්ට මේ වගේ දෙයක් වෙන්න පුළුවන් නම් මීට වඩා අඩු ග්‍රේඩ් එකේ ඉන්න කොච්චර දරුවන්ට මේ වගේ අපහාස වෙන්න පුළුවන්ද මේ ෆේවරේෂන් හින්දා. අර කතාවට වගේ කියනවනේ ගෑණියක් වගේ වැඩ කරන්න එපා කියලා ඕපදූප කිව්වනම් ගෑණියක් නෙමෙයි මේ පිරිමි සංගතියටත් ඉස්කෝලේ ජීවිත කාලේ කරන්න බැරි දෙයක් තමයි මේ ළමයා ගිහිල්ලා කරේ. මේ ළමයා කරපු වැඩෙන් මුළු ලංකාවේ ජීවත් වෙන ඔක්කොම ටීචර්ස්ලට, ප්‍රින්සිපල්ලට, වයිස් ප්‍රින්සිපල්ට අයි ඕපන් එකක්. ඒකත් එක්ක හිතන්න කියන්න සතුටුයි. ඒගොල්ලෝගේ all girls association එක ඒ ළමයාක් ඉන්නවා. මේ ප්‍රින්සිපල් ගිහිල්ලා ළමයා කතා කරන් යනකොට ගිහිල්ලා මයික් එක ඔෆ් කරන්නලු. මාර ඒත් ඒ ළමයා නැවතුනේ නැහැ. ඉස්සරහට අවිල්ලා එයාට කරන්න පුළුවන්, එයාට කියන්න පුළුවන් ලොකුම ස්ටේජ් එකේ එයා කියන්න ඕන දේ කිව්වා. ඒ ළමයාගේ දැන් වීඩියෝස් හොඳටම වයිරල් ගිහිල්ලා ඔක්කොමලා බලන්න ඕනේ මේ වගේ දේවල් වලට ගවර්න්මන්ට් ස්කෝලයක් නම් ගවර්න්මන්ට් එකත් ඉන්ටර්වීන් වලා මේ ප්‍රශ්න විසඳන්න ඕනේ. නැත්තම් ළමයිගේ ජීවිත ජාතික ගණන් ප්‍රිෆෙක්ට්ස් කරනවා, ටීචර් තාගි දෙන කට්ටියව රග මැච් වල ගන්න තියෙනවා, ෆුට්බෝල් මැච් වල ගන්න පුළුවන්. මේ වික්ටිම් ඔයත් වෙලා ඉන්න පුළුවන්. මේ දේ වෙන්න ඉඩ දෙන්න මොඳ නැවත කියනවා අපි ඔයාට හිස්සනම උත්තමාචාර කරනවා ජනිත්මා සිනලී.